කෝවිඩ් සමයේ සහ ඊට පෙරත් අපේ රටේ ගුරු හිඟිය මගහරවාලන්නට විශාල සේවාවක් ඉෂ්ට කරපු 16600ක් ඉන්න ගුරු සංවර්ධන නිලධාරීන් රාජ්‍ය පාර්ශ්වයේ සිටින ඇමතිවරු බොහෝ දෙනා ඒවායේ වීඩියෝ පට තියෙනවා ප්‍රසිද්ධිය කරපු ප්‍රකාශ ඒවායේ හඬ පට තිබෙනවා එක්කෙනෙක් කියනවා ජනාධිපතිවරණ ඉවරනකම් ඉන්නලු තව කෙනෙක් කියනවා මහමැතිවරණ ඉවර කරනකම් ඉන්නලු තව කෙනෙක් කියනවා මහමැතිවරණ ඉවරයි කැබිනට් ඇමතිකම් ටික දෙනකම් ඉන්නලු ඊට පස්සේ කියනවා පළාත් පාලන මැතිවරණය අවසන් වෙනකම් ඉන්නලු මේ 16600 මේ වර්තමාන රජය නොමග යවුවා අධිකරණයේ සමත කරන තීන්දුවක් තිබෙනවා අභ්‍යාසලාභී ගුරුවරුන් හැටියට දෙක ශ්‍රේණියේ මේ අයව පිහිටවලා වසර 3ක් ඇතුළත පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එක සමත් වුණාන් පස්සේ ගුරු සේවයට ස්ථිර බඳවා ගැනීම. ඇයි මේක ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඇයි මේ ඡන්ද කාලේ ඉදිරිපත් කරපු පොරොන්දුව ක්‍රියාත්මක නොකරන්නේ? 35000ක් උපාධිධාරීන් ඉන්න රස්සා දීලා නැහැ මේ ආණ්ඩුව. මේ බලන්න ඕගොල්ලෝගේ පොහොසත් රටක් ලස්සන හෙටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වෙනි පිටුව උපාධිධාරීන් බඳවා ගන්නවා කිව්වා 20000ක් ගුරු වෘත්තියට විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත උපාධිධාරීන් 3000ක් බඳවා ගන්නවා කිව්වා ඒ ශාස්ත්‍රයට ස්ටෙම් නොවන උපාධිධාරීන් 9000ක් බඳවා ගන්නවා කිව්වා තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රේගු දෙපාර්තමේන්තුවට විදේශ සේවාවට සංචාරක කර්මාන්තයට තවත් 3000ක් බඳවා ගන්නවා කිව්වා 35000කට ලබා දුන්නු පොරොන්දු අද රජයට අමතකද? ඇයි මේ වගේ බොරු කරන්නේ? ඇයි මේ වගේ රවට්ටන්නේ? ඇයි මේ වගේ අන්දවන්නේ? ඔබ හිතනවාද දිගින් දිගටම මේ බොරුවෙන් ප්‍රෝඩාවෙන් ඔබට ඉදිරියට යන්නට පුළුවන් කියලා?